ආයිබෝවන් හැමෝටම අපේ කලින් වීඩියෝ එකේ අපි ඔයගොල්ලන්ට පෙන්වුවේ ඕස්ට්‍රියා ඉඳලා අපි ස්විට්සර්ලන්ඩ් වලට එන ට්‍රේන් රයිඩ් එක. ඉතින් අපි දැන් ඉන්නේ ඉන්ටර්ලාකන් වල. Yeah, tractor. අපි ඉන්ටර්ලාකන් වල නවතින්නේ රෙසිඩන්ස් ජුන්ෆව් කියන හොටෙල් එකේ. ඉතින් මේ හොටෙල් එකට අපි එක රැයකට SGD 147ක් තමයි ගෙවන්න උනේ. ඒ කියන්නේ රුපියල් වලින් රුපියල් 38000ක් වගේ තමයි උනේ. ස්විස්ටර්ලන්ඩ් වල හොටෙල්ස් ගණන් වැඩි. ඉතින් අපිට මේක තමයි අපේ බජට් එකට ගැලපෙන විදියට හොයාගන්න පුළුවන් උනේ. රූම් එක නම් හොඳයි ක්ලීන්. එතකොට කිචන් එකකුත් තිබුණා. ඒ නිසා අපිට කැමති කෑම හදා ගන්නත් පුළුවන් වුණා. Mommy, can I go back to Singapore now? Run the car. Mommy, Singapore, the same house now. You want to go back to Singapore? No, Puti, I want to stay here. අපි ආපු දවසේම හවස අපි හිතුවා ඉන්ටර්ලාකන් ගම වටේ චුට්ටක් ඇවිදලා බලමු කියලා. ඉතින් අපි එළියට ආවා. අපි නොවැම්බර් වලනේ ස්විට්සර්ලන්ඩ් ගියේ. ඉතින් ඕතම් කලර්ස් එහෙම තිබුණා අපි යනකොට. ස්නෝ නම් තිබුණේ නැහැ. Like this. I did fill it down in the river. I did. Is Switzerland horse. Dubai දෙන්නේ කොහෙද? ඌ අල්ලන්නේ ලොකු එක. මේක මාර ලස්සනයි. Mommy, අත්තා යනෝයි. මේක වටිනවා. මේක ලස්සනයි. ඒක කවුද? හ්ම්. එනකොට ගමු එහෙනම්. Don't touch anything Patia. ඉන්ටර්ලාකන් කියන්නේ පැරාග්ලයිඩින් වලට ප්‍රසිද්ධ තැනක් නේ. ඉතින් අපි ගියා පැරාග්ලයිඩින් කරන තැනට බලන්න. අපි නම් try කරේ නෑ මොකද ගණන් නිසා. ඉතින් හරි ලස්සන. අපි හවසනේ ගියේ. ඒ නිසා මම හිතන්නේ ගොඩක් මේ පැරාග්ලයිඩින් කරන අය හිටියේ නැහැ. හරි ලස්සනයි. Stay like him. Oh. Ah. mommy, you Are we in Korean way or hungry, Mom? කරෙක්ට් වෙයි මයි පුතේ.
ඊළඟ දවසේ උදේත් අපි ගියා පොඩ්ඩක් ඉන්ටර්ලාකන් වටේ පොඩ්ඩක් ඇවිදින්න. අපි ලොකුවටම ඇවිදින්න ගියේ නෑ. මොකද අපිට අද අර ලව්තබ්රුනන් කියන විලේජ් එකට අපි ඒ වෝටර්ෆෝල් එක බලන්න යන්නත් හිතාගෙන ඉන්න නිසා අපි ලොකුවටම ඇවිද්දේ නෑ මේ ඉන්ටර්ලාකන් වල අද. ඉතින් ඔන්නෝම තමයි අපේ ඉන්ටර්ලාකන් වල දවස ගෙවුනේ. ඉතින් අපි ඊළඟට යන්නේ ඉන්නේ ලව්තබ්රුනන් කියන අර ලස්සන විලේජ් එකට. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒ ගැන විස්තර ගේන්නම්. ඉතින් අපේ වීඩියෝ එකට ඔයගොල්ලෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හැමෝටම සුබ දවසක්. බයි.